සන්ධ්‍යාවක් අපි මහරගම මේ වෙලාවේ ඉන්නේ මහරගම තරුණ සේවා කෙන්ද්‍රීයකින් අපේ දක්ෂ සහන් මාතා හම්බුණා. ඉතින් මෙතනට ඇවිල්ලා ඉන්නවා සෑහෙන්න අපේ ප්‍රේක්ෂකයෝ. ඒ කියන්නේ අපේ ප්‍රේක්ෂකත් එක්කම අපිත් එක්ක මේ මාධ්‍ය අසුරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මේ වගේ අද දවසේ අපේ ලංකාවේම මේ වගේ විශ්සනයක් වෙලා තියෙන වෙලාවකට ඉතින් ඇවිල්ලා ඉතින් මාත් එක්ක හම්බුණා. ඉතින් අයිබෝන් නෝනත් ගොඩක් ස්තුතියි මේ වෙලාවේ මෙතෙන්ට ආවට. ඒ වගේම ඔයත් එක්කත් මට කට්ටිය ඇවිල්ලා දෙනවා ගොඩක්. ඉතින් හැමෝම එනවා, හැමෝම සපෝට් කරනවා. ඉතින් මේ වෙලාවේ අපි අපේ ලංකාවේ මිනිස්සුෙක් විදිහට වෙන්න ඕන සරල සාමාන්‍ය මුලින් කල්පනා කරලා වෙන්න ඕන තමයි මේ අපිම සතුටුයි අපේ කොල්ලෝ අපේ මිනිස්සු නැත්තා ඒක මාර ලොකු දෙයක්. ඉතින් පොඩි දෙයකට රන් වෙනවා වගේම තමයි ඕන දෙයකදී එකට ඉන්නවා මේගොල්ලෝ. ඔව්. මොකද අපිට පුළුවන් විදිහට ඇවිල්ලා එයා මූලිකත්වය ගන්න යාට thank you. මෙතන වඩින්නේ ඇවිල්ලා අපිට ඒ දෙන දේ තියෙන වටිනකම නෙමෙයි ඒ හැඟීම තමයි ඒකට සහයෝගය කරන්නේ. ශ්‍රී ලාංකිකයෙක් කැටියට අපි ඔක්කොම එකට එක්ව වෙලා මේ වෙලාවේ නේද? අනිවාර්යෙන් ඉතින් මේ වීඩියෝ එක බලන අය ඉන්නවනම් මහරගම කිට්ටුව අය ඉන්නවනම් එන්න ලොකු දේවල් ඕනේ නැහැ. පුළුවන් දෙයක් සබන් කැටයක් හරියට ගෙනල්ලා දෙන්න දායක වෙන්න මේ වැඩේට ඒක ලොකු දෙයක් අපිට. මේකට තේන ගන්න ඕනේ. අනිවාර්යෙන්. අනිවාර්යෙන් අපි දිගටම ඉන්නවා මේ වැඩේ කරනකම්. පුළුවන් හැම වෙලාවකම ඇවිල්ලා බැන්ඩෝ කාඩ් එකකින් හරි ඇවිල්ලා සහයෝගය ලබා දෙන්න කියලා අපිට නේද? අනිවාර්යෙන්. ඒ සාමිතින් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. වඩා බොහොම ස්තුතියි. thank you.